ඇසෙනින් අස්ගිරි මහා විහාරයේ අපේ අනුනායක මහා ස්වාමීන් වහන්සේ මුණ ගැහිීමට මම ආවා. ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක අපේ සොළොස්මස්ථානාධිපති බේන්දරුවේ උපාලි නායක මහා ස්වාමීන් වහන්සේ බැහැ දැක්කා. විදීගම වෑගම ශ්‍රී බුද්ධ ජයන්ති පුරාණ විහාරස්ථානයේ සතට සරණ වැඩසටහන ඔස්සේ අපි විශාල උත්සවයක් එහෙම නැත්නම් සතට සරණ භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීම අයිවිලි මාසයේ 28 වෙනිදා සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් උන්වහන්සේට ආරාධනා කරන්නා. ඒ ආපු වෙලාවේ වුණත් උන්වහන්සේ බොහෝ දේ මහා විහාරයේ පිළිබඳව ඒ වගේම උන්වහන්සේගේ කාලය තුල එදිගේ රජ මහා විහාරයේ නේද ඉදි මේ රජමහා විහාරයේ ඉතිහාසය පිළිබඳව මේ ස්ථානය මේ තරම් බබලන්නට වැඩ කටයුතු කරලා තියෙන අපේ නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වය. උන්වහන්සේ දෙස් විදෙස් කාර්යයට සිත් දිනාගෙන රටට ජාතියට විශේෂයෙන් සම්බුද්ධ ශාසනයට උන්වහන්සේගේ ඉටු සේවාව මම හිතන්නේ මේ වෙනකොට නොපිරිහෙලා ඉටු කළාය කියලා මට හිතෙනවා. එනිසා අපේ නායක හාමුදුරුවන්ට චිරාජ් කාලයක් තවත් මේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙන්නේ සියක් ආයුගෙන ජීවත් වන්නට ශක්තිය ධෛර්යය බලය වාසනාව උදා වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වගේම උන්වහන්සේගේ කාලය තුල මේ විහාරස්ථානයේ දෙස් විදෙස් කාට ඇවිල්ලා ඒ කාලීන අවශ්‍යතාවයට අනුව මේ ස්ථානය වැඳ පුදාගෙන අසල තියෙන අපේ මාලිගාව වැඳ පුදාගෙන මේ ස්ථානයට ඇවිල්ලා දැක බලලා ඒ වගේම අවශ්‍ය පහසුකම් ලබා ගන්නට පුළුවන් විදියට උන්වහන්සේ මහා දැවැන්ත ගොඩනැගිලි නිර්මාණය කරලා ඊට අවශ්‍ය කරන පහසුකම් සලසා තියෙනවා. ඒ විතරක් නොවේ මේක කියන්න ඕන කාරණයක් අපි දකිනවා අපේ රටේ පන්සල්වල මම හිතන්නේ මේ පිරිසිදුකම පිළිබඳව ක්‍රමවත් බව පිළිබඳව අපේ ස්වාමින් වහන්සේලාට හොඳ පාඩමක් උන්වහන්සේ මෙතනින් කියා දෙනවා කියන එක මට දැනගන්න ලැබුණා. ඉතින් දකින්න කරන ඔබ වහන්සේලාට ඔබතුමන්ලාට ඔබතුමියන්ලාට මේ ස්ථානයට ඇවිල්ලා උන්වහන්සේ බැහැදකලා මේ කරන වැඩ පිළිබඳව ඔබගේ සහයෝගය ඒ වගේම ඔබගේ අතහිත ලබා දෙනවා. තවත් මේ සම්බුද්ධ ශාසනය ඉදිරි දියුණුව වෙනුවෙන් ගොඩාක් වැඩ කටයුතු කරන්නට ලැබෙනවා. ඒ ලැබීම ඔබකින් ලබා ගන්නවා වගේම අපේ නායකවරුන්ට වැඩ කටයුතු කරන්නට ශක්තිය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.